වාගේ ජීවිතයට වැලුව එකක් එම නැත්නම් වටිනාකමක් දෙන්න කවදාර හිතලා තින ගැන් තමන්ගේ ජීවිතයට වැලුව එකක් හැම කෙනෙක්ම දිය යුතුමයි වටිනාකම. ඒ වටනාකාම කොහොම දෙන්නේ මම පැක්ටිස් කරන පහක් ගැන දොගලතම ෂයා කරන මං හිතනවා එක වෙයි කියන එක සහ පුළුවන්න මේක දෙතු සැරයක් බලන්න පුළන්න මේ දෙ අල්ලගන මේ පොඩි දෙයක් හරි මේකින් ඉගෙනගෙන සමාන මේකුල්ලෝ මට වැඩි දෙවල් කරනවා ඇති අපි මොනවාහරි හැබිටස් පුරුදු හදාගන්න ගහම එතන තමයි අමාරුමොද හැබැයි පුරුදු හදාගත්තර පස්සේ අපේ පුරුදු දිගටම ගෙනියන එක සාමාන්‍ය දෙයක් වෙන අපේ හැබිට්ටයක් වෙන ඉට පස්ස මේක හරියට රොකට් එකක් කක්ෂගත කරනවාගේ රොකට් එක ඉන්දන ප්‍රමාණි පෘතිවීන්ද ලව්ඩට යන ප්‍රමාණය මුල ස්ටාර්ට් එක පටන් ගැන්විද යන ඉන්දන ප්‍රමාණයෙන් සියයට බොහොම අඩුගානත් තමයි ඉතුරටිකට යන්න පටන් ගැනීම ඉතා විශාල් ප්‍රමාණයක් ඉන්ද යන මොදේක ඉහලට ගන්න කක්ෂගත කරන්න ඉතින් ඒ වගේ තමයි පුරුද්දක් හදාගන්න ගියාම ඒ පුරුද්දේදී අපි ගොඩක් මහන්සියෙන් යනවා මේ පුරුදු හදාගන්න. හැබැයි මේක හදාගත්තට පස්සේ ඒක නෝමල් අපේ ලයිෆ් එකත් එක්ක යන එකට තමයි අපි කියන්නේ හැබිට්ස් නැත්නම් පුරුදු කියන්නේ. ඉතින් මේ පුරුදු පහ මොනවද මේකෙන් තමයි මම හිතන විදිහට ඔයාගේ ජීවිතේ ලොකු තැනක්, ලොකු වෙනසක්, ලොකු පරිවර්තනයක් වාට කරගන්න පුළුවන්. මොනවද මේ පුරුදු පහ? පළවෙනි එක අපි හැමදාම කතා කරන එක ෆිසිකල් ෆිට්නස්. ඊට පස්සේ ඔයගොල්ලෝ හිතයි අපි හැමදාම මේක ගැන කතා කරනවා කියන්නේ. ෆිසිකල් ෆිට්නස් අනිවාර්යෙන් කතා කර යුතු දෙයක්. දෙක මෙන්ටල් ෆිට්නස් ඇන්ඩ් මෙන්ටල් හෙල්ත්. තුන හයිජීන්, ග්‍රූමින්, ස්කින් කෙයාර්. කවුරුත් මම හිතන්නේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා වැඩිය මේක ගැන කතා කරලා නැත්නම් හැබැයි ලේඩිස්ලා කතා කරන පිරිමි මේ පාර්ශවයට එච්චර කතා කරන්නේ නැහැ. හැබැයි පිරිමින්ටත් මේක අවශ්‍යයි. හතරවෙනි දේ කමියුනිකේෂන් ස්කිල්ස්. අපි කොහොමද කතා කරන්නේ? කතාව කියන්නේ දේ අපේ වචන කටහඬ විතරක් නෙමෙයි අපේ ෆේෂල් ඉම්ප්‍රෙෂන්ස් අපේ බොඩි ලැන්ග්වේජ් මේ හැම දෙයක්ම ඒකට බලපානවා. පහ එම්පති අපි කොච්චර මිනිස්සුන්ට අනුකම්පා කරනවද මිනිස්සුන්ට ආදරය කරනවද අපි කොච්චර සමාජයේ ආදරණීය මිනිස්සුද වෙනවද කියන එක. මේ පහ ගැන ඔයගොල්ලෝ හිතනවට වැඩිය ගැඹුරින් ඉතාමත් කෙටියෙන් ඔයගොල්ලන්ට තේරෙන ආකාරයෙන් මම අද පැහැදිලි කරනවා. මම හිතනවා මේක ඔයගොල්ලන්ට ජීවිතේට වටිනාකමක් දෙන්න පුළුවන් නම් මේ පහෙන් එකක් දෙකක් හෝ කරන්න මෙතන කරන කට්ටිය වුණ තරම් ඇති. හැබැයි තමන්ගේ ජීවිතේට වටිනාකමක් දෙන්න නැති කෙනා තවත් කෙනෙකුගේ ජීවිතේට වටිනාකමක් දෙන්න බෑ. අපිට ඔයාගේ බිරිඳ, ඔයාගේ සැමියා, එහෙම නැත්නම් ඔයාගේ දූ දරුවෝ, ඔයාගේ යාළුවෝ ඒගොල්ලන්ට වටිනාකමක් ඔයාට දෙන්න බෑ. ඔයාට ඔයාට වටිනාකමක් දෙන්න බැරි නම් මුලින්ම තමන්ට වටිනාකමක් දෙන්න ඉගෙන ගන්න. අපි ඒකට කියනවා self respect. තමන්ට රෙස්පෙක්ට් කරන එක සහ තමන්ට ගෞරව කරන එක සහ self love. මේකදී මම හැම වෙලෙම කියන දේ තමයි සමහර අය කියනවා මේක selfish කියලා. selfish නෙමෙයි මේක self love. ඒ කියන්නේ තමන්ට තමන් ආදරය කරන. මේ පුද්ගල විශේෂයි. මේ වගේ පුද්ගලයෝ කීප දෙනෙක් අපි ගමු ලෝකේ විශේෂම කට්ටිය ගත්තොත් ඔයගොල්ලෝ අහලා ඇති ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බලන්න කොච්චර ලස්සනට හඳිනවද, කොච්චර ලස්සනට කතා කරනවද, කොච්චර මිනිස්සුන්ට ආදරණීයයිද සහ එයාගේ කැපවීම. එයා කොච්චර කැප වෙනවද ඒ ක්‍රීඩාවට. එයාගේ ඩිසිප්ලින් මේ හැම දෙයක්ම. ඩිසිප්ලින් කියන දේ නම්බර් 1 මොක තේරුම් ගන්න. අපි හැම වෙලේම මොටිවේෂන් කරනවා, මොටිවේට් කරනවා, අභිප්‍රේරණය කරනවා. හැබැයි අභිප්‍රේරණය සහ මොටිවේෂන් එක කියන්නේ ස්පාක් එකක් විතරයි. ඒ වෙලෙට අපිට ජිම් යන්න හිතුනොත් කාට හරි එයාට හිතුනොත් දැන් කවුරු හරි කියලා ජිම් එකට යන්න කියලා හිතුනොත් හොඳ ෂූස් එකක් ගන්නවා ජිම් එකට යනවා. පළවෙනි දවස් යනවා, දෙවෙනි දවස් යනවා. ඊට පස්සේ අතාරිනවා. මොකද අතාරින්න ඊට පස්සේ යාගේ යාළුවෝ කතා කරනවා අර පාටියට යන්න, මේ පාටියට යන්න. ඕම ගිහිල්ල වැඩන්න මේක තමයි වැදගත්. ඉතින් මෙතනදී වෙන දේ තමයි හොඳට තේරුම් ගන්න ඩිසිප්ලින් එකක් හදන්න වැදගත් වෙනවා අපේ ඇඟේ තියෙන ප්‍රබල හෝමෝන් එකක්. ඒකට අපි කියන ඩෝපමින් කියලා. ඩෝපමින් හෝමෝන් එක දෙපැත්තටම යනවා. හරි පැත්තට දාගත්තොත් හරි. සාමාන්‍යයෙන් ගොඩක් බොන්න කැමති. ගොඩක් පාටිස් වලට යන කට්ටියගේ ඩෝපමින් ස්‍රාවය වෙන්නේ ඒ පැත්තට. හැබැයි ඒකම ජිම් යන්න ආස ඇඟ ගැන ආස කරන අයගේ ඩොපමින් ස්‍රාවය වෙන්නේ ජිම් එකට ගිහිල්ලා වර්කවුට් එක කරලා ඉවරනාට පස්සේ යාට එනවා පුදුම සතුටක්, පුදුම සැහැල්ලුවක්. ඒ කියන්නේ ඩොපමින් හරියාකාරව හරි පැත්තට යහරවගෙන තියෙනවා. ඉතින් ඒ වගේ මේ ඩොපමින් කියන හෝමෝන් එක අපිට ඕනේ අතර කරන්න පුළුවන්. හැබැයි හරි පැත්තට යොමු කරගත්තොත් ඕගලන්ට දියුණු වෙන එක අනිවාර්යයෙන්ම කාටවත් වළක්වන්න බෑ ඕගලන්ගේ දියුණුව. ඉතින් පළවෙනි දේ අපි කතා කරමු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කොච්චර ඩිසිප්ලින් එකක් තියෙනවද කියන එක. මොකද එයා කොහෙ ගියත් එයාට අවශ්‍ය දේට ඇර අනවශ්‍ය විදිහට එයා කන්නේ නැහැ. එක දැනක මම ඉන්ටර්වියු එකකදී දැක්කා එයා මස් නිකන් තම්බලා කනවා. එයාගේ යාළුවා අහනවා මෙච්චර හොටෙල් එකකට ඇවිල්ලා ඔයා ඕඩර් කරේ තම්බපු මස් ටික. තම්බපු මස් ටිකක් ඕඩර් කරේ ඇයි මේකට ලුණුත් නැහැ, මොකුත් නැහැ, මෙලෝ රහක් නැහැ. ඔයා මේවද කන්නේ? අපි මෙච්චර රහට කනවනේ. ඊට පස්සේ එයා කියපු උත්තරේ තමයි මම මේ කන්නේ මස් නෙමෙයි, මම මේ ගන්න ප්‍රෝටීන්.
මගේ ඇඟට අවශ්‍ය ප්‍රෝටීන් මම ඇඟට ප්‍රෝටීන් ගන්නවා කියල තමයි මේ මස්ටික් කන්න නැත ඔගුලෝගේ රහබලන්න නෙමේ අන්න ඒ වගේ යගේ ඩිසිපලින් එක යා එම්තිරම හදාති අනිත්තෙක්න විරාජ් කෝල අපි ගත්තොත් විරාජ් කෝලි මොන රටකට ගිය ඔගුල හලතිනවත් දන්න යන ෆ්ලයිට් එක යා ෆ්ලයි කරද්දි එයා ස්පෙශලි එයා පමිෂන් අරන්තමයි ටිකට්ටක් ගන්න ඒ තමයි එයාගේ කෑම එක එයා අනිවාරෙන් මරන්ගන්න ෆ්ලයිට් එකේ දෙන කෑමයා ගන්න එයාගේ කෑමික තමයි යාරන්ගන්න මේ කිසිම කෑමක් ගන්න දෙදස් දොළහැදි මෙයාව ඉන්දියන් ටීමෙන් අයිංකරට පස් මෙයා තේරුම් ගන්න මගේ වැරද්දත් තිබුණ මගේ කෑම ගැන් ඩිසිපලේන් එකක් තිබුන්න මගේ විනිිය කිසිම දෙයක් තිබුණ මගේ ට්‍රේනිින් ගැන ඩිසිපලේන් එකක් තිබුන්න ම ඔක්කොම හදාගන්න කෙන එක රෑ හිතල ගත්තු දේශන් එක සම්පූර්යම ජං ෆුට්කාන එක සම්පූර්ය නවත්තල හරිවිදිට ආහාරාරගෙන ගොඩක් එක්සයිස් කරල දිගට කැප වෙලා තම එතෙන්ටා එතයාගෙන් ඉන්ටෝ කරත් දෙයහන්නේ වාගේ ට්‍රේනිින් කරන දවස් කිය ට්‍රේනිින් කරනවාද එයා කියන දෙයක් තමයි මම හැමදාව ට්‍රේනිින් කර ම හැමදා මට නිමාව දවසක් නෑමට මට ලෙඩ හැදිච දවසක් නෑ ලෙඩ තිබුණත් මම ට්‍රේනිින් කරන එක තමයි යාගේ කැපවීම සහ ඒගේ ශ්‍රේෂ්ඨත්ව ඉතින් අනිත් අපි ලංකාව ගත්ත තෝවගේ ප්‍රොෆයිස් ගත්තු ගොඩක් කිනවා උදාහරණයක් දෙන්න ඕල හල ඇති ඒශයාවල බෙස්සීයවුන කිවසර කිෂු ගෝමස් කියන මහත්ම කිෂු ගෝමස් කියන මහත්මාගේ පිලෝසොෆීක ය කතා කරන විදිිය එයා කියන්නේ නම්බවන් මගේ එක්සයිසස් නම්බට මම ලක්සන්ට පිරිසුදු අන්දින එක නම්බත්‍රී හැමදාම අලුත මිනිස් වන්දුර ගන්න එක නෙට්වකින් අපි අර පහ ගැනයි කතා කරමු මම කියෝ පහ මේක මම කරන දෙයක් මම කරලතම අනිත්තරත් කියන්න ඇතු මම නොකර කරන්න මගේ ලයිෆ් එක මම සාමාන්‍ය ගෙවන විදිහ නම්බවන් එක්සයිසස් නම්බ2 මෙන්ටල් හෙල්ත් ෆිට්නස් නම්බ3 හයිජීන් ස්කින්කයා නැහැම එකක්ම නම්බ4 අපි කමිකේෂන් ස්කිල්ස් අපි කොහොමද කතා කරන්නේ කතා කරන විදිය තව කෙනෙක් හිතගන්නේ කොහොමද තව කෙනෙක් දිහා බලද්දි ඒ කෙනාට අපිට ෆස්ට් ටයිම් දැක්කත් අපේ මතක හිටින විදිහට ජීවිතේට මතක හිටින විදිහට කොහොමද කතා කරන්නේ මේ හැම දෙයක්ම නම්බර් 5 අපි ආදරණීය මිනිස් වෙන එක එම්පති අනිත් කට්ටියට අනුකම්පා කරන එක සහ ලෝකයක් ආදරය කරන මිනිහෙක් හැටියට කොහොමද පත් වෙන්නේ ඉතින් මේ පහ ගැන අපි කතා කරමු නම්බර් 1 අපි කතා කරමු ෆිසිකල් ෆිටනස් කිවහම ඇත්තටම නොමල් ලයි් එක අපිගෙන පෝට් සයිඩ් එක තින ෆිසිකල් ෆිටනස් ගත්තම කම්පෝනන් 10ක් අපි සාමාන්‍ය ලයිස් එක ගත්තොත් කම්පොන පහක්කෙන ඒ සාමාන්‍ය ලයිස් ගැන අපි කතා කරන ඉස්සල්ල ෆිසිකල් ෆිටනස් කොහ නම්බවන් කාඩියෝ වැස්කිවල ස්ට්‍රේන්ත් එක හමන කාඩියෝ වැස්කිල ට්‍රේනිින් එකන වාට කොච්චර ඔක්සිජන් වාට ඇතුට ගන්න පුළන්ද අපින වියෝටමක් කොච්චර ඔක්සිජන් ප්‍රමාණය කන්සම් කරන්න පුළන්ද සහ ඒකෙදි තමයි ඔක්සිජන් ප්‍රමාණය වැඩිපුර ඇතුළට ආවත් තමයි කවරු කොහොමගොත් වගේ ශක්තිය ඇතිවෙන්නේ මිටිස්සර කතා කර ඇති ඔගලන්ගේ ඇගේ ශක්තිය නිපදවානේ මයිතකොන්ඩ්‍රියා කියන පවහවස්සොනි හැම සයිලකම තියෙන ඉතින් මේ මයිතකොන්ඩ්‍රියාවට හරියට ඔක්සිජන් ආවෙන ඇත්තන් එයාට ශක්තිය නිපදවන්න බෑ මයිතකොන්ඩ්‍රියා ශක්තිය නිපදවන්නේ ATP හැටියට මිනිස්සමන් කියල දින දෙහෙමනම් ඔක්සිජන් ප්‍රබල තැනක් ගන්න අපේ ශක්තියට කාරි වැස්කිල ට්‍රේනිින් ඉම්පෝර්ටන් කියන මගේ එක සාමාන්‍යෙන් මනුස්සෙකුට ලංස්වල කැපෑසිටෙක් ගත්තොත් තානෙන් විනාඩියකට ලීටර 1500ක් ඔක්සිජන් ඇතුළට ගන්න පුළුවන් සහ ඒ ඔක්සිජන් බ්ලඩ්ඩාරා හාටර් ගිලා හට්ටගෙන් එලියට අවට්පුට් එක විනාඩිය ලීටර් 4යි දෝකතම සාමාන්‍ය සිස්ටම් එක ඉතින් මේක හැමදාම ට්‍රේනිින් කරද අපේතුම එමත් ජොගින් කරනවා වෙනත ස්ප්‍රින් ට්‍රේනිින් එමනත යෝටමක් එමත ඉන්ටන්සිටි ට්‍රේනිින් ඉස්සල්ල මේ වගේ ට්‍රේනිින් ගැන වීඩියෝස් කරලා උඩ ඇති ඒ බලන්න එතකොට තේරේ කොහොම කොච්චර ඉම්පෝර්ටන්ද මේ කාඩි වැස්කුල ට්‍රේනිින් එක සහ කාඩි වැස්කුල ස්ට්‍රෙන්ත් එක නම්බවන් ඒක නම්බ2 ෆිසිකල් ෆිට්නස් වල මසල් ස්ට්‍රෙන්ත් එක මසල් ස්ට්‍රෙන්ත් එක කියන්නේ තමන්ගේ මසස් වල තියෙන ශක්තිය කොච්චර ශක්තියක් මසස් වල තියෙනවාද කියලා නම්බ3 මසස් වල තියෙන එන්ඩියුරන්ස් අපි කොච්චර රඳෝගෙන ඉන්න පුළුවන් අපි තම අපි කොහේ හරි එලිලා ඉන්නවා එමනත්තන් අපි ප්ලෑන්ක එක ඉන්න එමනත් අපි ස්කොට් එක ගොඩක් වෙලා ඉන්න බිත්තර හේත් වෙලා ස්කොට් එක ඉන්න ඒ වගේ අපිට කොච්චරලා ඉන්න පුළුවන්ද කියන්නේ අපේ මසස් එන්ඩියුරන්ස් කොච්චර අපිට දරා ගන්න පුළුවන්ද කියලා හතරවෙනි එක ෆ්ලෙක්සිබිලිටි අනිවාර්යයි ෆ්ලෙක්සිබිල් කියන්නේ අපිට ඇඟ ඕනේ අතන නවන්න පුළුවන් වෙනවා දැන් මම නම් හැමදාම ට්‍රේන් කරනවා මම හොඳට එක්සර්සයිස් කරලා මම පුණා මම අනිවාර්ය ස්ට්‍රෙචින් දරම කරනවා මගේ ඇඟ ඕනේ මතකට මට නවන්න පුළුවන් ඕනේ මතකට තමයි කකුල ඕනෙම විදිහට මට උස්සන්න පුළුවන්. මම කොච්චර වයසට ගියත් මම ඒක ඉහළින්ම තියාගන්න මගේ කකුල් කොච්චර උස්සන්න පුළුවන්ද මගේ ඇඟ කොච්චරක් නවන්න පුළුවන්ද අපි හිතමු අවදිසියවා ඔෆිස් එකේ කොලයක් වැටෙනවා ඒ කොලේ මේ නැවිලා ගන්න නෙමෙයි සරේටම අපි ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතන තමයි අපේ ફોකස් එක හැදෙන්නේ. අපේ අවධානය ફોකස් එක හැදෙන්නේ වාගේ ඇඟේ ෆ්ලෙක්සිබිලිටි නැත්තම් හදන්න බෑ.
වගේගේ නම්ම ශීලිප්ය හොඳට හැදෙන් ඕන ඕන අතකට ඇඟ නවන්න විශේෂයෙන්ම ලෝ එක්සයිස අපි කියනවා තිරිමින්ගේ ටෙස්ටෙස්ටරෝන් වර්ධනය වෙන්න අපි බොඩිය එක ලෝ එක්සයිස් ගොඩක්ම දා ඒව ගැන පස්සේ කතා කරම ඉතින් ෆලෙක්සිබිලිට ඉළඟක අන්තිමේක බොඩි කොම්පසිෂන් බොඩි කොම්පිෂන් වාගේ ඇගේ තියෙන පත්තුර බෝන්ස් එක්කම වාගේ ස්පේෂලි ෆැට් පසන්ටේජ් මේද ප්‍රතිශතයක් කොච්චරදගෙන සාමාන්‍ය කෙනෙගේ මේද පිරිමි කෙනෙක් ගත්තොත් 14යි 24යි වගේ ඒ අතරතුරේ සමන මේක වෙනස්සෙනවා වේරුවෙන අයසානු මං කියන්නේ 20යි 29 30 අතර වගේ කට්ටි ගත්තා බැරිවෙලා මේක 24න් එහාට යනවනම් 24ට වැඩි එහාට යනවනම් අපි ගන්න ඔබෙසිටි ලෙවල් එක 25න් වගේ යනකොට අධික තරබාරුව. ඒක හැබැයි ලේඩිස්ට වෙනස් වෙනවා. ලේඩිස්ලා ගත්තාම බොඩි ෆැට් පර්සන්ටේජ් එක 21 31 අතර වගේ යනවා. ඒගොල්ලන් 30න් එහා ගියන් කියන්නේ ඒගොල්ලන් ඔබෙසිටි. ඒක කතා කරනවා අපේ බඩේ තියෙන 6 පැක්ස් ඒව ගැන. ඒ පැක්ස් ටික ඕනම කෙනෙකුගේ තියෙනවා. හැබැයි පිරිමින්ගේ පැක්ස් එළියට එන්නේ බොඩි ෆැට් පර්සන්ටේජ් එක 10%ට වැඩි අඩු වුණොත් තමයි එක එලියට නැතු අපි කොච්චර ප්‍රංචස් ලවට එක ඉන්නන ටෝටල් බොඩි ෆැට් පසන්ටේජ් එක 10% වැඩි අඩු වුණොත් ඔයාගේ පැක් එක ඉස්සරහට එනවා කියන 6 පැක්ස් කියන එක 8 පැක්ස් ඒ වගේ දේවල්. ඕක තමයි අපේ ෆිසිකල් ෆිට්නස් කියන කොම්පොනන්ට් පහ. ඊට පස්සේ විශේෂම දෙයකට අපි යනවා ඒ තමයි මෙන්ටල් හෙල්ත් එක. ඒ කියන්නේ මෙන්ටල් හෙල්ත් එක මානසිකව කොච්චර නිරෝගීද කියන එක. අපි දැන් ගොඩක් කලාට සමහර අය කියනවා මම හොඳට ඩයට් කරනවා මම ක්ලීන් ඩයට් එකකට යන්නේ මම හොඳට එක්සර්සයිස් කරනවා හැබැයි මගේ බර අඩු වෙන්නේ සමහර අය කියන මගේ ග්ලූකෝස් ලෙවල් එක බ්ලඩ් ෂුගර් ලෙවල් එක ගත්තොත් හැම වෙලේම හයි හැබැයි මම ගොඩක් ෆාස්ටින් ඉනවා මම එක්සර්සයිස් කරනවා ඇයි මේක වෙන්නේ හැබැයි මේක වෙන්නේ වාට හැම වෙලේම තරහා යනවා සහ ඔය හැම වෙලේම ස්ට්‍රෙස්ෆුල් නම් ඔය ඇන්සයිටි ලෙවල් ඉන්නවා ඔය ડિප්‍රෙෂන් ලෙවල් ඉන්නවා නම් වාගේ ග්ලූකෝස් ලෙවල් එක ඉහළ යන එක මොනවා හින්දාද නවත්තන්න ඒක නිසා අපි අනිවාර්යයෙන් දැන් කොච්චර කට්ටිය ඇවිල්ලා අහනවා මම මෙච්චර දේවල් කරා මේක වෙන්නේ නැත්තේ හැබැයි මේකෙදි වෙන්නේ වාට හැම වෙලේම තරහා යනවා නම් හැම වෙලේම තරහා ගන්න කෙනෙක් නම් වාගේ කෝටිසෝල් එක හයි කෝටිසෝල් ලෙවල් එක හයි කෝටිසෝල් ලෙවල් එකත් එක්ක කෝටිසෝල් එකත් එක්කම හැම වෙලේම කියන දේ තමයි කපල් වෙලා යනවා ඉන්සුලින් එක. ඒතර උඩට අපිට තරහා ගිය කෙනෙක් නම් උඩටම තරහා ගියාට පස්සේ අපේ ඉන්සුලින් ලෙවල් එක හයි. මොකද කෝටිසෝල් හයි නිසා. ආයි මේක පල්ලෙහාට එන්න පැය 3:00ක් යනවා. මේක තමයි රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙන්නේ. පැය 3:00ක් යන නෝමල් ලෙවල් එකට එන්න. එතකොට ඉන්සුලින් ලෙවල් හයි ගිහිල්ලා පැය 3:00ක් යනවනම් පල්ලෙහාට එන්න ටික ටික වා නිකන් ඉන්සුලින් ටිකක් විදගෙන බලන්න කොච්චර ඇඟට අමාරුද කොච්චර පන්නේ නැති වෙනවද කියලා. ඒතර වාගේ ફોකස් සම්පූර්ණ අවුට් වෙනවනේ. ඔන්න ඔක තේරුම් ගන්න. ඉතින් තමන්ගේ කේන්තිය එක්ම දුක ඒව කන්ට්‍රෝල් කරගන්න සහ අපේ මනස අපි හැම වෙලේම කියන දේක් තමයි බුලට් ප්‍රූෆ් මයින්ඩ් එකක් කරගන්න. ඒ කියන්නේ මනස වෙඩි නොවදින මනසක් කරගන්න. කවුරු මොන තරම් කුණු දේවල් අපේ ඔළුවට දාන්නවත්, අපි කවුරු අපිට බනින්නවත්, අපිව තරහ කරන්නවත්, අපි ඒව කෙලින්ම මෙතනින් ගත්ත මේ පැත්තෙන් ආයෙ පිට කරා. මෙතනින් ගත්ත මේ පැත්තෙන් පිට කරා. සාමාන්‍ය විදිහට හිතන්න. තමන්ගේ මනස ස්ට්‍රෝං කරගන්න. ස්ට්‍රෝං මනසක් තියාගත්තු කෙනා කිසිම දෙයකින් සැලෙන්නේ නැහැ. එයා ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. එයා සර්වයිව් වෙන්නේ නැහැ මොටිවේෂන්. එයා සර්වයිව් වෙන්නේ අනිකර ඩිසිප්ලින්. එයාගේ ඩිසිප්ලින් එක වැල්. ඉතින් මම කරන කීපයක් කියන්න. මම ඇත්තටම ගොඩක් පොත් කියවන කෙනෙක්. මම ඔෆිස් එකේ පොත් කියවනවා, මගේ කායකෙත් පොත් තියෙනවා, මම යන තැන පොත් කියවනවා. මම කියවන්නේ ගොඩක් දියුණු වෙච්ච මිනිස්සු ශාරීරික ඒකම කොහොමද ඉහළට යන්නේ? මම කාර් එකේ යද්දී මම ගොඩක් වෙලාවට පොඩ්කාස්ට් අහගෙන යනවා. මම ෆලෝ කරන හොඳ මොටිවේෂන් ස්පීකර්ස්ලා ඉන්නවා ඇමරිකාවල දෙන්නේ UK. ඒ වගේ ඒගොල්ලන්ගේ ඒවා මම අහගෙන යනවා. සහ ඒ ජීවිතේට මම මොකක් හරි දෙයක් ඉගෙන ගන්න හැමදාම. මම ගොඩක් ලොං ඩිස්ටන්ස් ඩ්‍රයිව් එකක් නම් අනිවාර්යයෙන් මේවා අහගෙන යනවා. ඉතින් හැමදාම මම ඒවල් දේවල් ඉගෙන ගන්නවා සහ පොත්. ඔයාගේ වයස අවුරුදු 40 නම් ඔයා හොඳට පොත් කියවන කෙනෙක් නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඔයා පළපුරුද්ද යන වයස 80 කෙනෙක්. ඒ කියන්නේ ඔයාලට ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන් පොත් වලින්. පොත් කියවන්න නැති කෙනාට අත්දැකීම් ගන්න බෑ. කොහොම කිව්වත් ගන්න බෑ. ඒ තියෙන තමන්ගේ එදිනෙදා එදාට එන අත්දැකීම් විතරයි. හැබැයි පොත් කියවන කෙනා එයා දන්නවා අර චරිතය කොහොමද මේ චරිතය කොහොමද මෙයා හැදුනේ කොහොමද මෙයා දියුණුනේ කොහොමද. ඒතර ඒව එයාගේ ජීවිතයට එයා එක්කව කරගන්න. ඒකයි මම කියන්නේ මනස හරියට තියාගන්න නම් මනස ධනාත්මකව තියාගන්න පොසිටිව් තියාගන්න නම් අනිවාර්යෙන් පොත් කියවන එක කරන්න. දැන් අපි කොච්චර ටීවී එක ඉස්සරහා කාලේ නාස්ති කරනවානේ. යාළුවොත් එක්ක වල්පල් දොඩවල කොච්චර කාලේ නාස්ති කරනවාද. එහෙම නැත්නම් Facebook එකේ කොච්චර වෙලාවක් ඔයා ඉන්නවද නැද්ද? ඔයා කොච්චර වෙලාව අතට ඔයාගේ වැඩ කරන වෙලාවෙ එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න වෙලාවෙ ඔයාගේ බිස්නස් එක වෙලාවෙ කී සැරයක් ඔයා ෆෝන් එක අරන් ඔයාගේ Instagram එහෙම නැත්නම්
ෆේස්බුක් පේජ්වල කිතරක් යනවා දවසක. කමන්න ඒවා යන්න හැබැයි කන්ට්‍රෝල් එකක් තියාගෙන ඒ කාලේ වැඩිපුර පොත් කියවන දේට සහවා පෝට්කාස් හොඳ ඒවා බලන්න දෙවලට ගියොත් වගේ ජීවිතය සම්පූර් වෙනස් වෙන මොකද මගේ ජීවිතය මං වෙනස් කරන තියෙනවා ඒ ඩිසිප්ලින් ඒ දේවල් ඉතින් තමන්ගේ මනස හදාගන්න පුළුවන් ඒ දේවල්වලින් සහ වටපිටාව මං හැම්වෙලෙම ළඟි මාශ්‍රය කරන්නේ ධනාත්මක ධනාත්මක කියන සල්ලියෝලින් නෙමේම කිය ඒගොලන් හිතන විදි ඒගොල කතා කරන විදිිය ඒගොලු අදින පදින විදිිය පොසිටිව් නම් මං ඒගොල ළඟිම තියාගන්න හැබැයි කවුරුත් මම තරා කරගන්න ජීවිතය කවුරුත් තරාකාරය මට නෑ හැබැ ළඟටම ගන්නේ ජීවිත දියුණු වෙන කට්ටිය දවසින් දවස දියුණු වෙන කට්ටිය ඉතින් තමන්ගේ නෙට්වර්කින් ඒවගේ තමන්ගේ සර්කල් එක මට ඉන්න කට්ටිය ළඟම ඉන්න කට්ටිය විශ්ෂම නෑදෑ වෙන්න පුළුවන් අගේ බිරින්ද හස්පන් එම නැත්තං ළඟම යාලු වෙන්න පුළුවන් ඒගොල හොඳ මඟකට ගත්තොත් තමට ගමන යන්න පුළ හැබයි ඒගොල්ල පැරදි මගේ යන්නන වාරයන්න අමාරු එක මම කියන්නේ ඕගොල ප්‍රේන්්නකම් පුළුවන්න ඒගොලමත් ඒගොල නොතෑනුවත්ම ටික ට්‍රේන් කරන අප හැකියාවක් තිය තුන්ගෙනදේ කවුරුත් කතා කරන්න නැති දෙයක් විශේෂයෙන් මේක ලේඩිස්ල කරනවා පිරිමි කතා කරන්න පිරිමි අඩුයි මේක හිතන්න බා මේක ලේඩිස්ටම අවශ්‍ය දෙයක් කෙල්මික පිරිමින්ට අත්‍යවශ්‍ය දෙයක් මොකක්ද මේ තමන්ගේ හයිජීන් ස්කින්කයා රෝමින් මේ හැම දෙයක් වා ලස්සන්ට ඉන්න ඕන්නම් වා අනවශ්‍ය දේවල්ලට වියදන් කරත් යා මේ දේවල්ලට වියදන් කන්ගල් මම කරන දේවල් මම කියන්නේ හැබැයි මේක සාමාන්‍යයෙන් සමහර අය කියන්න පුළුවන් පිරිමින්ට ඕවාරියන්න පිරිමින් ඉන්නෝනේ හොඳ රෆ් එකකට ඇත්ත පිරිමින්ගේ හැම රෆ් ඒගොල්ලන්ගේ බ්ලඩ් වල වෙසස් රෆ් ලොකුයි ඒ වගේ දේවල් තියෙනවා හැබැයි මේ ඔක්කොම වේලිලා යන අපිටම අපේ ස්කින් එක ඩ්‍රයි නම් අපි හරියට වතුර බොන්න නැත්නම් අපේ ස්කින් එක ඩ්‍රයි නම් අපිව වයසට යන එක නවත්තන්න බෑ ඒ වගේම අපේ ස්කින් එකේ එක පැච්චෙන එක පිගමෙන්ටේෂන්ස් වයසත් එක්ක ඒ වගේ දේවල් එන එක නවත්තන්න බෑ හරිට වතුර බීල නැතුව ක්ලෙන්ස් කරන්න නැත්තං හරියට මූුණ හරිටම තෙත සහිතව රෑට හරිතියාගන්න බැරින අනිවාරෙන් වාසට යනක නවත්තන්න ඒකම වාට ඩේක්‍රීම් එකක් ඒකම නයිට්‍රීම් මොනහරි පාච්චිකන්න පුළුවන්නම් එක ලොකු දෙයක් වෙන මතතියාගන්න දාටිය ගඳ හෝ නැතා කාගෙ වුණත් වාට පුළුවන්න බොඩිස් ෆ්‍රේ එකක් ඩියෝ එකක් පාච්චි කරන්න එක ගොඩක් වැදගත් හැබැයි ඩියෝ එකයි පර්ෆියම් එකයි එක බ්‍රෑන්් එකෙන් එක ෆ්‍රේග්‍රන්ස් එකින් එක සුවන්දින් ගන්න පුළුවන්න්න ඒක ගොඩක් පටනවා ගොඩක් අය කරන වැරදත් තමයි බොඩිස් ෆ්‍රේක ගහන්නේ නාලා රූම් එකට ඇවිල්න්න බොඩිස් ෆ්‍රේක තියාගන්න වගේ ශැම්පෝ තියෙන තැන බාත්රුම් එක නාලේ කරලා වශ් කරල ඉවරච්ච කමංවා බොඩිස් ෆ්‍රේක ගහන්න ඒ බොඩිස් ෆ්‍රේකේදී වාට එනවා අමුතුම කන්ෆිඩන්ස එකක් වට අමුතුම ආත්ම විශ්වාසයක් එනවා ඒකම හොඳ පර්ෆිමය පාච්චි කරන මං කියන්න ගොඩක් එක්ස්පෙන්සිව් ගණන්ය පාච්චිකන්න කියලා හොඳ පර්ෆිවාට යුනිකයා පාච්චිකන් පුළුවන්න වාගේ ඒක අයිඩෙන්ටිෆිකේෂන්යක් වෙනවා අඳුරන ඇතිතලා එනකොට මේ ආවලා එන්නේ මේ එන්න සරත් එමට මේන නිමල් එමට මේන කිෂන් මේ එන කෙන මෙයා තම ඇතුවට එන්න කියෙන ඇතර මගේ එක මං එක්ස්පිරියන්ස් කරලා තියෙනවා ගොඩක් මගේ ඒක වැඩෝල්ට අපේ බ්‍රාන්ශි ඇද්දි ඒගොල දන්නවා මම ආවා එහුනැත්ත එතන කවුරට හිටියොත් මම ඇවිල්ල ගියා කියන එක මට යුනික් වෙච්ච සුවඳක් මම ජීවිතය පුරා පවත්තගෙන යන ඒතනද අපිට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා සහ ඊට පස්සේ පාවිච්චි කරන ෂැම්පෝ සහ අපි පාවිච්චි කරන ෆේස් වොෂ් දැන් පිරිමි ගොඩක් වෙලාවට කරන්නේ සබන් වලින් මූණ හොදනවා සම්පූර්ණ සබන් වලින් මූණ හොදවාම ස්කින් එක කොහොමද ඩැමේජ් මේක ලේඩිස් වල විතරක් නෙමෙයි හොඳ මොකක් හරි ෆේස් වොෂ් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නම් ගණන්යක් වෙන්නත් ඕනේ ඒකට පුරුදු වුණාට පස්සේ මේ ඔක්කොම හැබිට්ස් නේ පුරුදුනාට පස්සේ ස්කින් එක ලස්සන වාගේ වයස පෙන්නෙත් නෑ එලවල්ලකට එනවා ෂැම්පෝ ඒවගේම ෆේස් වෝෂ් ඩේක්‍රීම් නයිට්‍රීම් ඒවගේම අව්වට යනවානම් සන්ක්‍රීම් එකක් මේවා යස් කරන්න කම්මැලි වෙන්න එපා ලස්සන්ට ඉන්න දැන් අපි ගොඩක්තර අපි හොඳ හොටෙල් එකට ගිහිල්ලා අපිට හොඳ ෆයිස්ටා හොටෙල් අපිට වේටර් එනවා ළඟට සර් මේක මෙන්න අපේ මෙනු එක කියලා දීලා එයාගෙන් අපිට දාඩියෙන් එකක් එනවනම් ස්මෙල් එක එනවනම් සවුත් විදියට අපිට එතන කෑමත් එපා වෙනවානේ අපි යන තැන සෙනග 50ක් හිටියත් අපිව කැපිලා පේනවා අපේ සුවඳත් එක්ක අපිව කැපිලා පේනවා අපේ පෙනුමත් එක්ක කොහොම කවුරු කිව්වත් ඉස්සල්ලාම බලන්නේ මූණ දිහා ඕන කෙනෙක් මූණ දිහා බලන්නේ මූණ රැලි වැටිලා ඒ කියන්නේ වයසත් එක්ක නැරියට නවත්තන්න බෑ මං කියන්නේ ඉල්ලන් මේක රැලි කරගෙන තියෙනවා නම් සා මේක හැම වෙලේම දාඩිය දාගෙන වක් කරගෙන නම් ඉන්නේ මේකේ එන මේ සුවඳ දාඩිය ගඳ ගොඩක් වැඩි නම් හරි අපිව කොච්චර අපි මොන තරම් සල්ලි තිබුණත් වැඩක් වෙන්නේ නැහැ මම එහෙම කට්ටිය දැකලා තියෙනවා මම මේ ළඟදී ෆියුනරල් එකකට ගියා මම දන්න ඒ පළාතේ හොඳම සල්ලි තියෙන කෙනා එතෙන්ට ආවා මම බැලුවා මේ මිනිස්සයාට මාර වාහන ටිකක් තියෙනවා ලොකු තව යාගේ
ලොක්කු වාහනටයක් තියෙන සිද්ධ කෙනෙක්. හැබැයි මම දැක්ක දාලා තියෙන සැන්ඩල් එකත් එක බැලුවා කකුලේ කුණු. මම දැක්ක කකුලේ කුණු තියෙනවා. එතකොට එයා ඇඳුම ගැන එච්චර සැලකිලිමත් වෙලා නැහැ. මං කියන්නේ එක්ස්පෙන්සිව් ඇඳුම් කියලා. සාමාන්‍යයෙන් කට්ටිය ඉන්නවා ඩෙනිම් එක අඳිනවා. ටීෂර්ට් එක අඳිනවා රබර් ස්ට්‍රිප් එක දාන හැබැයි හරි ක්ලීන්. හරිම ලස්සනයි දැක්කම. හරි සිම්පල් ඩෙනිම් එකයි ටීෂර්ට් එකයි රබර් ස්ට්‍රිප්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්ලීන්. දැක්කම පේන මේ මනුස්සයා ක්ලීන් කියනවානේ. හැබැයි කොච්චර සල්ලි තිබුණා මොන දෙයක් ඇඳත් ඒක කුණුවට කැතට පිළිවෙලක් නැතුව අඳිනවා නම් ඒකේ දෙයක් ගන්න බෑ. ඒක නිසා වාගේ ස්කින් එක ගැන ඔයා සැලකිලිමත් වෙන්න. වාගේ සුවඳ ගැන ඔයා සැලකිලිමත් වෙන්න. වාගේ කොණ්ඩේට දාන ෂැම්පෝ ඒව ගැන සැලකිලිමත් වෙන්න. ඒවක්ම වාගේ නියපොතු හරියට කපලා ඒව පිළිවෙලට තියාගන්න. ඒ වගේ ඔයා පාවිච්චි කරන හෙයාර් ස්ටයිල් එක ඕනේ විදියකට. කොණ්ඩේ වබන්න පුළුවන්, කොණ්ඩේ කපන්න පුළුවන්, ඔයාට ටත් ගන්න පුළුවන් ඕනේ විදියක්. හැබැයි ඒකත් පිළිවෙලක ලස්සනට තියෙනවා නම් ඕන තැනක වාගේ කැපිලා පේනවනේ. ගියාම මේ හවලා එන්නේ. ඕනේ වාගේ ස්ටයිල් එක මොකක් වුණත් කමන්නේ. ඕනේ ස්ටයිල් එක ඕනේ රුවි ගන්න පුළුවන්. හැබැයි වා ලස්සනට ඒවා මේන්ටේන් කරනවා නම් හරිම ලස්සනයි නේ. අපිළිවෙල කරන්නේ නැතුව. ඉතින් ඒක නිසා මේ හැම දෙයක් ගැනම ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න. දැන් අපි යනවා කමියුනිකේෂන් ස්කිල්ස් වලට. කමියුනිකේෂන් ස්කිල්ස් කිව්වහම ගොඩක් අයට ප්‍රබලව බලපාන දෙයක් තමයි මතක තියාගන්න ලිසනින් ස්කිල්ස්. ඒ කියන්නේ වාට සවන් දීමේ හැකියාව නැත්නම් කමියුනිකේෂන් ස්කිල්ස් එතනින්ම කතා කරන්න තේරුමක් නෑ. ගොඩක් තැන්වල මම බලලා තියෙනවා කවුරු හරි කතා කරන්න ගියාම සමහර තැන්වල කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ මැදට පැනලා කතා කරනවා. අනිත් කෙනා කියන දෙයට වාට ගොඩක් වෙලා සමන් දෙන්න පුළුවන්. මොකද අපිට එක කටයි කන් දෙකයිනේ දීලා තියෙන්නේ. කන් දෙකක් දීලා තියෙන්නේ වැඩිපුර අහන්න කියලා අපි නිකන් පොඩි කාලේ ඉඳන් දන්නවා. අපිට මිනිස්සු ආදරය කරන චරිතයක් ආදරණීය චරිතයක් වෙන්න නම් වාගේ කමියුනිකේෂන් ස්කිල්ස් අනිවාර්යයෙන්ම ඔයා ඩෙවලොප් කරගන්න ඕනේ, වර්ධනය කරගන්න ඕනේ. මොකද සමන් දීම තමයි වැදගත්. කවුරු හරි දෙයක් කියද්දි අපි හොඳට යා දිහා බලන යාගේ ඇස් වලට සමන් දීලා යාගේ රෙස්පෙක්ට් කරලා යාට ගෞරව කරලා ඒක අහගෙන හිටියොත් ඇත්තටම එයා හිතනවා අපි ආදරණීය චරිතයක්. එයාගේ ප්‍රශ්න අපි අහනවා. මම ගොඩක් අයට එහෙම අහනවා. හරි මට ගොඩක් අය කියන දෙයක් තමයි කිෂාන් වාගේ ලිසනින් ස්කිල්ස් නම් මාස්ටර් ලෙවල් තියෙනවා කියන්නේ. ඇත්තටම මම අහනවා. ගොඩක් කියද්දිම හොඳට අහනවා. අහලා මම හරියට අහගෙන හිටියේ නැතුව අපිට යාට ඇඩ්වයිස් කරන්න බෑ. අහගෙන හිටියේ නැතුව යාට අපි යාගේ ප්‍රශ්න ගැන පුළුල් යට ගිහලා හිතන්නේ නැතුව යත් එක්ක කතා කරන එකේ තේරුමක් නෑ. ඉතින් ඒක නිසා ලිසනින් ස්කිල්ස් නම්බර් 1. ඊට පස්සේ අපේ කටහඬ ලස්සනද කැතද නෙමෙයි අපි ඒක හසුරවන විදිය. සමහර තැන් තියෙනවා අපි මේ කතා කරනකොට එකපාරට අපේ සවුන්ඩ් එක වැඩි කරන්න ඕනේ. සමහර තැන් වල තියෙනවා අපි අඩු කරනවා. සමහර තැන් වල අපි කාම්ම කතා කරනවා. එක එක ස්ටයිල්ස් වලට අපිට කතා කරන්න හදා ගන්න පුළුවන්. මේවා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කටහඬ ලස්සන කැත නෙමෙයි මම කියන්නේ. මේක කතා කරන විදිය, ටෝන් එක හෙට මෙහෙට කරන එක. අනිත් දේ තමයි අපේ අතපය කොහොමද හසුරවන්නේ. සහ අපේ බොඩි පෝස්චර් එක අපි කොහොමද ඇඟ තියාගන්නේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ජපානයේ කට්ටිය විශේෂයෙන්ම ඒගොල්ලෝ කතා කරන්නේ හැම වෙලේම ඇඟ කෙලින්නේ. ඒගොල්ලෝ නිකට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙනවා නිකට පොඩ්ඩක් උස්සලා තියාගන්න. එතනදී වාගේ පර්සනැලිටි එක එක්කම වාගේ කොන්ෆිඩන්ස් වාගේ ආත්ම විශ්වාසය සම්පූර්ණ වැඩි වෙනවා. නැත්නම් දෙකර නැවිලා මෙහෙම පල්ලෙහාටලා කොන්දත් නවාගෙන කතා කරන එක නෙමෙයි. හොඳ කෙලින් අයි කන්ටැක්ට්ස් තියාගෙන ටිකක් නිකට උඩට තියාගෙන කතා කරන එක සහ අපේ අත්පය වලින් අපේ අංග චලනය බොඩි එක්ස්ප්‍රෙෂන්ස් වලින් කොච්චරක් අපි කතා කරන්නේ මේක පර්සන්ටේජ් එකක් හැටියට ගත්තාම හරියට මේ රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙනවා වචන අපි කතා කරන වචන වල බලපෑම තියෙන 7%යි. වචන වල 7%යි. 7% වචන වල බලපෑම. ඊට පස්සේ ටෝන් එකේ සද්දේ 38%යි. ඉතුරු 55%ම තමන්ගේ ඇඟ හසුරුවන විදිය. ඒ කියන්නේ අපි කොහොමද අතපය කතා කරන විහිදවන්නේ? අපි කොහොමද කතා කරන්නේ? දැන් ඔඩියන්ස් එකක් ඉස්සරහා කතා කරද්දී අපි ගොඩක් වෙලාවට අල්ල එළියට හරවලා කතා කරන්නේ. අපි කියනවා මෙහෙම කරගෙන ඉන්නවා ඩිෆෙන්ස් කියන එක. කියන්නේ එයා හිර කරගෙන එයා ගාඩ් කරගෙන මේ කතා කරන්නේ. හැම වෙලේම අතපය විහිදලා කතා කරද්දී ඒ කියන්නේ අංග චලනයන්ට 55%. ඒතර මම ආයි කියනවා වචන වලට 7%යි, ටෝන් එකට 33%යි, අපේ අංග චලනයන් වලට අපිට 55%ක් ගන්නවා කියලා රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතන්න අපි හිතුවට කමියුනිකේෂන් ස්කිල්ස් වල අපි හිතන්නේ පැති තියෙනවා. අපිට මේවා හදා ගන්න පුළුවන්. ඔයාට හදන්න පුළුවන්, මට හදන්න පුළුවන්. හැබැයි ඩේලි මේවා ප්‍රැක්ටිස් කරොත් වාට මේක කියන්න පුළුවන්. මොකද මම පොන්චි කාලේ මට මතකයි අපේ තාත්තා හැම වෙලේම කියන දේ තමයි කිෂන් පොඩක් කතා කරන්න ඕන. කිෂන් පොඩ hina වෙන්න ඕන. මොකද මම ඒ කාලේ කතා කරන්නේ නැහැ. මම ඒ කාලේ hina වෙන්නේ නැහැ. හැබැයි අද මට ලක්ෂයක් හිටියත් මට ඒගොල්ලන්ට ඔළුවට වදින විදියට ඕන දෙයක් මට එවෙල කිව්වොත් මට එවෙල ස්පීච් එකක් එවෙලේ එතෙන්ට අදාළ විදියට දෙන්න හැකියාවක් මට තියෙනවා. හැබැයි වාටත් පුළුවන් ඒක කරන්න. මේ ස්කිල් එක ඔයා හදාගන්න. මෙතනදී ඔයා වැදගත් වෙනවා. ඔයා මොන ජොබ් එක කරත්, ඔයා මොන බිස්නස් එක කරත්
වාට කමියුනිකේෂන් ස්කිල්ස් අනිවාර්යෙන් වැදගත්. මොකද ඒක හරහා තමයි නෙට්වර්කින් මිනිස්සු එක්කව වෙන්නේ. වා පිටිපස්සට එන්නේ. අනිවාර්යෙන්ම වා කතා කරන විදිය. පහ චිත්තාවේගී බුද්ධිය. අපි මේක ඉස්සෙල් වීඩියෝ එකක් කරලා ඇති. අනිත්යට අනුකම්පා කරන විදිය. ඒකම අපි කියන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. චිත්තාවේගී බුද්ධිය. ආයි මම පොඩ්ඩක් ඒක ගැන මතක් කරන්න. ඒකේ කොම්පොනන්ට් පහක් තිබුණා. ඒ වීඩියෝ එක ඇති උඩ මම දාලා ඇති ඒක බලන්න. ඒක ඉස්සල්ලාම තියෙන්නේ තමන් හොයාගන්න. සෙල්ෆ් අවර්නස්, තමන් කවුද කියන එක. තමන් හොඳ ලියලා හොයාගන්න. ඊට සෙල්ෆ් රෙගියුලේෂන්ස් ඒ කියන්නේ අපි තරහන තැන්වල කොහොමද අපි තරහ නැති කරගන්නේ, කේන්ති යන තැන්වලදී කන්ට්‍රෝල් කරගන්න විදිය, දුක හිතන තැන් අපි හොයාගන්න, එතනට කොහොමද රියැක්ට් කරන විදිය ඒවා. ඊට පස්සේ සෙල්ෆ් මොටිවේෂන් තුන්වෙනි එක. මම කියන්නේ මේ චිත්තාවේගී බුද්ධිය කොම්පොනන්ට් පහ. අපි කොහොමද අපිව අභිප්‍රේරණය කරගෙන එළියට ඉස්සරහට යන්නේ. අපි හැම වෙලේම කියන දෙයක් තමයි අර නේවි සීලස්ලා කියන දෙයක්. හැම කෙනෙක්ම කැමති දිව්‍ය ලෝකයන්, හැබැයි කවුරුත් කැමති නැහැ මැරෙන්න. ඒ කියන්නේ මහන්සි වුණොත් තමයි රිසල්ට් එක තියෙන්නේ. මැරුණොත් තමයි රිසල්ට් එක තියෙන්නේ. නැතුව නිකම් ඉන්න කෙනාට රිසල්ට් එකක් එන්නේ නැහැ. මම හැම වෙලේම කියන දෙයක් තමයි කවදාවත් පරාද වෙච්ච නැති මිනිස්සු දිනන්නේ නැහැ. පරාද වෙච්ච මිනිස්සු තමයි දිනන්නේ. කැප වෙච්ච මිනිස්සු තමයි දිනන්නේ. නම්බර් 1 මතක තියාගන්න consistency and resilience. consistency number 1. දෙයක් එක දිගට කරන්න පුළුවන් නම් මං හිතනවා වාට ලොකු ගමනක් යන්න පුළුවන්. ටික දවසක් කරලා ඒක අතාරිනවා ඔයා හැමදාම එකම තැන. ඔයා ව්‍යායාම කරනවාද, ඔයා බිස්නස් එකක් කරනවාද, ඔයා ජොබ් එකක් කරනවාද, දවස් එකම දේ හරියට දියුණු වෙනකන් කරොත්, consistency කරොත් වාට දියුණු වෙනවා. ඊළඟ එක empathy. අන් මිනිස්සුන්ට කොහොමද අනුකම්පා කරන්නේ, කොහොමද සමාජය හැසිරෙන්නේ, කොහොමද ආදර දයාව අතුරවන්නේ, අනිත් කෙනාගේ සපත්තුර බහැලා එයාගේ ප්‍රශ්න ගැන අපි කොහොමද හිතන්නේ. ඒක social skills. network එක කොහොමද හදාගන්නේ, තමන් කොහොමද සතුටින් ඉන්නේ සහ තමන්ගේ වටපිටාව කොහොමද හදාගන්නේ, වටපිටාවේ ධනාත්මක මිනිස්සු කොහොමද හැසිරු කරන්නේ, ඒ වටපිටාවත් එක කොහොමද අපි දියුණු වෙන්නේ. ආයි මම කියන්න අපි අද කතා කරමු මාතෘකා කොම්පොනන්ට් පහ. පළවෙනි දේ ඔයාගේ ෆිසිකල් ෆිට්නස්, දෙවෙනි දේ වාගේ මෙන්ටල් හෙල්ත් එක, තුන්වෙනි එක අපි කතා කරා හයිජීන්, ස්කින් කෙයාර්, ග්‍රූමින්, තමන් කොහොමද පිරිසිදුව ලස්සනට ඉන්න එක. හතරවෙනි එක අපි කතා කරා කමියුනිකේෂන් ස්කිල්ස්. අපි කොහොමද කතා කරන්නේ සහ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක. පහ කතා කරා චිත්තාවේගී බුද්ධිය, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. මේ පහ මම කරනවා. මම ඩේලි මේක මම ඉම්ප්‍රූව් කරන්න try කරනවා. හැමදාම මම try කරා මේක ඉම්ප්‍රූව් කරන්න. දවසින් දවස මම එක එක දේවල් ඇඩ් කරනවා මේක. ඉතින් මෙතනදී තමයි අපි ලස්සනට ජීවත් වෙනවා කියන්නේ. ඇත්තටම කොච්චර සල්ලි තිබුණත් එයා ගාවින් යද්දි ගඳක් එනවා නම්, කොච්චර සල්ලි තිබුණත් එයාව දැක්කම කිසිම පිරිසුදුකමක් පේන්නේ නැත්තම්, කොච්චර සල්ලි තිබුණත් එයා කතා කරන වචන ලස්සන නැත්තම් කුණුහරුපයි ඕපදුපනම් කතා කරන්නේ. කොච්චර සල්ලි තිබුණත් එයා ලෙඩෙක් නම්, එයා එක්සර්සයිස් කරන්නේ නැත්තම්, ජීවිතේට ජිම් එකට යන්නේ නැත්තම්, ග්‍රවුන්ඩ් එකට යන්නේ නැත්තම් එයා ලෙඩෙක් නම් කොච්චර සල්ලි තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. ජීවත් වෙනවා කියන්නේ මේකයි. නැත්නම් සල්ලි ගොඩ ගන්න එක නෙමෙයි, හැබැයි සල්ලි අත්‍යවශ්‍යයි ජීවත් වීමට. මතක තියාගන්න ලස්සන ජීවිතයක් ගෙවන්න වාට රෙස්පෙක්ට් කරන්න, වාට වැල්යු එකක්. මම හිතනවා අද වීඩියෝ එකකින් වාට මොනවා හරි එකක් හො ගන්න පුළුවන් වෙයි කියලා. පුළුවන් නම් මේ පහම ගන්න. තමත් මටත් වැඩි දේවල් ඔයගොල්ලෝ ඇඩ් කරලා ඇති ජීවිතේ. එහෙම දේවල් තියෙනවනේ ෂෙයා කරන්න. අපිටත් ඒක දැනගන්න ආසයි. එක්කම මම ඔයගොල්ලන්ට දෙයක් කියනවා. මේ හැම දෙයක්ම මම කරලා කියන්නේ. මේ හැම දෙයක්ම මගේ ජීවිතේ ඇප්ලයි කරලා කියන්නේ. මම ජීවිතේ ගෙවන විදිය කියන්නේ. එහෙම නැතුව මම නිකන් පොත් බලලා විතරක් නෙමෙයි ඒවත් ඉගෙනගෙන, හැබැයි මේ දේවල් මම ඇප්ලයි කරනවා. මම මේ ජීවිතේ මේ විතර ගෙවනවා. ඇත්තටම ලස්සනයි. ඒතකොට ජීවිතේ ජීවත් වෙනවා කියලා හිතෙනවා. ආත්ම විශ්වාසය ගොඩක් වැඩි වෙනවා. කොන්ෆිඩන්ස් ඇති වෙනවා. වා සමාජයේ කොහෙ ගියත්, වා අපිටම මලගෙදරක ගියා, මගුල් ගේක ගියා, එහෙම නැත්නම් පාටියකට ගියා, කොහෙ ගියත් වාව කැපිලා පෙනෙන චරිතයක් කරන එක නවත්තන්න බෑ. හැබැයි අපිට කැපිලා පෙනෙන්න ඕනේ නැහැ. අපි ජීවිතේ මම හැම වෙලෙම කියන්නේ අපි මේ යන්නේ විශිෂ්ටත්වයේ කරා යන ගමනක්, ග්‍රේට්නස් එකට. එතෙන්ට එක්කව වෙන්න ග්‍රේට්නස් විශිෂ්ටත්වයේ කරා යන ගමනට ඔගොල්ලෝ අපිට එක්කව වෙන්න. එතනින් එහාට අපි බලමු ශ්‍රී ලාංකිකයෝ ලෝකේ ඉහළම බලවත් ජාතියක් හැටියට, ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙන යන ජාතියක් හැටියට අපි ඉස්සරහින් බබලවන්න තමයි අපේ එකම මිෂන් එක, විෂන් එක. මම හිතනවා පොඩි දෙයක් හරි වාගේ ජීවිතේට එකතු වුණා නම් අපේ channel එක like කරලා, subscribe කරලා යාළුවන්ට share කරන්න. ඒකට සමාජයට මෙහෙවරක් වෙයි. ඕන තරම් වීඩියෝස් තියෙනවා, කුණුහරුප, ඕපාදුප. මම හිතනවා මේ වගේ වීඩියෝස් බලන කට්ටිය බොහොම අඩුයි. හැබැයි වා මේ දැන් වෙනකම් මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවා නම් ඇත්තටම ඔයා ශ්‍රේෂ්ඨයි. වා ශ්‍රේෂ්ඨත්වයේ කරා යන එක කාටවත් නවත්තන්න බෑ. අපි හිතනවා දෙයක් ගන්න නැති කියලා. ලබන ඉරිදා මේ වගේ වීඩියෝ එකක් අපි හමු වෙනවා. එතෙක් ඔබට ජය.